බොටා කාලේ ගේම් එක කියලා දුන්න යාළුවා මතකද මේ වීඩියෝ එක එයාට. ඉතින් ඒ දවස්වල අපි මචං කෙලින්ම එනිමියෙකුට කෙලින් ඉලක්කයට රැක් කරගන්න බැරිව ඉන්න කාලේ ඉතින් අපි හැමෝටම ළඟින් හිටපු හොඳම යාළුවෙක් ඉන්නවා ගේම් එකේ හැම දෙයක්ම කියලා දුන්න. ඉතින් මේ වීඩියෝ එකේ යාළුවට ඉස්සර වගේ නෙමෙයි දැන් සාමාන්‍යයෙන් ගොඩක් බොට්ටු කියලා තමා දාන්නේ කවුරුත් ගණන් ගන්න නැහැ ගේම් එකේ සාමාන්‍යයෙන් අලුතෙන් ආපු ප්ලේ කෙනෙක්ව. ඇත්තටම ඉතින් ඉස්සර එහෙම නෑ ඉස්සර සෑහෙන්න හොඳ රෙස්පෙක්ට් එකක් දුන්නා පුළුවන් තරම් ඒ කියන්නේ අපිට මචං ගේම් එක ගැන කියලා දුන්නා ගේම් එක සෙල්ලම් කරන්න කොහොමද මේ කියන්නේ මේකෙන් වෙන්නේ මොකද්ද මේ වෙපන් යූස් කරන්න හැමදේම කියලා දුන්නා. ඉතින් ඔයාගෙත් ඒ හැමදේම කියලා දුන්න යාළුවෝ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට මෙන්ෂන් කරලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේම මතක ඇතුව අපිව ෆලෝ කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න. එහෙනම් කොල්ලෝ ටටා ගුඩ් බයි. බොටා කාලේ ගේම් එක කියලා දුන්න යාළුවා මතකද මේ වීඩියෝ එක එයාට. ඉතින් ඒ දවස්වල අපි මචං කෙලින්ම එනිමියෙකුට කෙලින් ඉලක්කයට රැක් කරගන්න බැරිව ඉන්න කාලේ ඉතින් අපි හැමෝටම ළඟින් හිටපු හොඳම යාළුවෙක් ඉන්නවා ගේම් එකේ හැම දෙයක්ම කියලා දුන්න. ඉතින් මේ වීඩියෝ එකේ යාළුවට ඉස්සර වගේ නෙමෙයි දැන් සාමාන්‍යයෙන් ගොඩක් බොට්ටු කියලා තමා දාන්නේ කවුරුත් ගණන් ගන්න නැහැ ගේම් එකේ සාමාන්‍යයෙන් අලුතෙන් ආපු ප්ලේ කෙනෙක්ව. ඇත්තටම ඉතින් ඉස්සර එහෙම නෑ ඉස්සර සෑහෙන්න හොඳ රෙස්පෙක්ට් එකක් දුන්නා පුළුවන් තරම් ඒ කියන්නේ අපිට මචං ගේම් එක ගැන කියලා දුන්නා ගේම් එක සෙල්ලම් කරන්න කොහොමද මේ කියන්නේ මේකෙන් වෙන්නේ මොකද්ද මේ වෙපන් යූස් කරන්න හැමදේම කියලා දුන්නා. ඉතින් ඔයාගෙත් ඒ හැමදේම කියලා දුන්න යාළුවෝ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට මෙන්ෂන් කරලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේම මතක ඇතුව අපිව ෆලෝ කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න. එහෙනම් කොල්ලෝ ටටා ගුඩ් බයි.